හෙලෝ ගයිස් කොහොමද ඔයාලට? ඉතින් ගොඩ කාලයකට පස්සේ තමයි මගේ channel එකෙන් අලුත් vlog එකක් ගේන්නේ. ඉතින් ගයිස් අද මම යනිතන් ඉන්නවා ලංකාවේ තියෙන ලස්සන places කීපයකට. ඉතින් ඒ තැන් දැම්ම කියන්නේ කොහෙද තමයි අද යන්නේ කියලා. ඉතින් අද day vlog එකක් තමයි ඔයාලට ගේන්න කියලා හිතන් ඉන්නේ. හරි එහෙනම් කෙලින්ම වීඩියෝ එකට බහිමු. ඉතින් මම අද යන්නේ තනියෙන් නෙමෙයි මගේ යාළුවෝ ටිකක් එක්ක. එහෙනම් ගයිස් අපි කෙලින්ම වීඩියෝ එකට යමු. ඉතින් guys මේ තමයි අපේ ට්‍රිප් එක යන බස් එක. ඉතින් මේ බස් එක නිකන් තොරණක් වගේ හදපු බස් එකක්. ඉතින් අපි මෙන්න මේ බස් එක තමයි ට්‍රිප් එක යන්න පටන් ගත්තේ. මම YouTube එකේ ඉන්න බලන්නවා. ගවේට ඉතින් අනේ මන්දවා ඌරකට zoom කරලා පෙන්නන්නේ. ඉතින් guys අපි මේ ලස්සන පරිසරයක් පහු කරමින් යන්නේ හපුතලේ නගරයට. ඉතින් අපි මුලින්ම ආවේ හපුතලේ view point එක බලන්න. ඉතින් මම දැන් ඔයාලට පෙන්නන්නම් හපුතලේ view point එක මොන වගේද තියෙන්නේ කියලා. ඉතින් මගේ පිටිපස්සේ මේ වගේ ලස්සන කඳු පෙළියක් බලා ගන්න පුළුවන්. ඉතින් මගේ යාළුවක් ඉන්නවා. ඉතින් guys දැන් අපි යන්නේ ඇඩිසන් බංගලෝ එක බලන්න. ඉතින් අපි කලින් ගියේ හපුතලේ view point එක බලන්න. ඊළඟට අපි යන්නේ ඇඩිසන් බංගලෝ එක බලන්න. ඉතින් ඒකට යන පාර තමයි මේ විදිහට තියෙන්නේ. ඔයාලට පේනවා. එයාගේ ලස්සන පරිසරයකින් තමයි ඇඩිසන් බංගලෝ එක බලන්න යන්න තියෙන්නේ. ඉතින් ඇවිල්ලා බලන්න මාර එක්ස්පීරියන්ස් එකක් තියෙනවා.
කපුතලේ view point එක නරඹලා අපි ආවේ දැන් ඇඩිසන් බංගලෝ එක බලන්න. තව ටික දුරක් යන්න තියෙනවා. මේ පාර තමයි ගෙලින්න යන්න තියෙන්නේ. මොන වගේ දෙයක්? ඉතින් මේ පාර තමයි ගෙලින්න යන්න තියෙන්නේ. පොඩි අතුරු පාරක් තියෙනවා. ලස්සන පරිසරයක් තමයි මේ පාර තියෙන්නේ. ඉතින් අපි ගිහලා බලමු ඇඩිසන් බංගලෝ එක මොන වගේද කියන්නේ. ඉතින් guys අපි ඇඩිසන් බංගලෝකට ආවා. ඉතින් රුපියල් 100යි ටිකට් එක වෙන්නේ. එන්ට්‍රන්ස් එකෙන් ගන්න ඕනේ. මේ විදිහට යන්න තියෙන්නේ. ලස්සනට දින වගා කරලා එන්න. ලස්සනට වෙන්නේ. දැන් අපි යන්නේ නයින් ආච් බලන්න. ඉතින් මෙන්න මේ පාරේ ඔයාලට ටික දුරක් යන්න තියෙනවා පයින්. නයින් ආච් එක බලන්න මම ගිහිල්ලා නැහැ. මම කලින් පාරක් ගියා මට හරියට මතක නැහැ කොහොමද ගියේ කියලා ඒක බලන්න. ඉතින් මම හිතා මේ පාර නෙමෙයි ගියේ මම වෙන පාරකින් ගියේ. එහෙනම් අපි ගිහිල්ලා බලමු. ආයි හයිය ගියා. දැන් ඇවිල්ලා තියන්නේ නයින් ආච් බලන්න. ඉතින් අපි එතනට ගිහිල්ලා ඉතුරු බලමු. මොකක්ද වෙන්නේ කියලා. වීඩියෝත් එක්ක විතරම නැදිසිරි. ඇවිල්ලා බලමු. ඉතින් guys දැන් අපි යන්නේ නයින් ආච් බලන්න. ඉතින් ඔයාලට වෙනදී පල්ලෙහා තියෙන්නේ මෙන්න මේ හරිය. අපි දැන් පල්ලෙහාට යන්න ඕනේ නයින් ආච් එක බලන්න. ඉතින් පයින් ඇවිදින ගමන් වීලුත් ආවා. මේ හලුව දැක්කනේ ඔයගොල්ලෝ. මේ සාකි. හලුව නම් මොකක්ද? තම කියන්නේ ඉඳුවර. ඉඳුවර. මේ ඉඳුවර. ගයිස් ඉතින් මේ වගේ ලස්සන කැරෑවක් මැදින් යන්න ඕනේ පල්ලෙහා තියෙන නයින් ආච් එක බලන්න. ඉතින් ওই පාර කෙලින්ම ගියාට පස්සේ තමයි නයින් ආච් එක ලස්සනට අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ.
ඉතින් අය විශේෂත්වය තියෙන්නේ අපි යනකොටම කියන්නේ නයින් ආර්ට්ස් එක බලන්න යනකොටම ලස්සන කෝච් එකක් ගියා. ඉතින් අපිට ඒකේ ලස්සන වීඩියෝ කෑල්ලක් ගන්න පුළුවන් වුණා. ඉතින් මේ වගේ ලස්සන view එකක් අපිට බලා ගන්න පුළුවන් මේ නයින් ආර්ට්ස් එකට ආවොත්. ගයිස් ඉතින් අපි නයින් ආර්ට්ස් එකත් බලලා එහෙමම යනකොටම තව ලස්සන කෝච් එකක් ආවා. ඉතින් ඒ කෝච්චියේ උඩ අර වහල කෑල්ල ගලවලා තියෙන. කියන්නේ එක කෝච්චි පෙට්ටියක උඩ කොටස ගලවලා තියෙන්නේ. ඉතින් ඒක නයින් ආර්ට්ස් එකේ පාලමේම නතර කරලා තිබ්බා. අර කට්ටියට ෆොටෝස් ගහන්න, ඒ වගේ දේවල් කරන්න එතන නතර කරලා තිබ්බා. අපි ඊළඟට යන්නේ රාවණයන්ලා බලන්න. ඒකෙන් අපි ස්ථාන 4කට ගියේ දැන්. නෑ වත් 3කනේ. නේ. ඉතින් කෑමක් කරා යන්නේ දැන් කන්න දැනන්නේ නෑ ඇත්තම කිව්වොත්. ඒක තමයි රස්සේ. ඉතින් රාවණයන්ලා ළඟටම ඇවිල්ලා ඉන්නේ ප්‍රශ්න. ඇත්ත. ඔන්නෝලා ප්‍රශ්න. ඉතින් මම දැන් ඔයාලට පෙන්නන්න රාවණයන්ලා මොන වගේ තියෙන කියලා. ඉතින් ඕන කෙනෙක් දන්නා නැති රාවණයන්ලා නම් මම ඔයාලට දැන් පෙන්නන්නම්. ගයිස් ඔයාලා බලන්න ඇති අපි බස් එක ඇයි එකපාරට වෙනස් වුනේ කියලා. ඉතින් ඒක තමයි අපි දැන් යන්නේ කුඹල්වල විහාරය බලන්න. ඉතින් ඒකට යන්න ඕනේ එතනින් බස් එකක් අරන් තමයි අපි යන්න ඕනේ. කියන්නේ කිලෝමීටර් 4ක් 5ක් වගේ ප්‍රමාණයක් යන්න තියෙනවා ඒ විහාරය බලන්න. ඉතින් ඒකට යන්න ඕනේ එතන තියෙන බස් එකක් අරගෙන. අන්තිම වශයෙන් කුඹල්වල විහාරය මේ ලස්සන පන්සලක් සමහරවිට මාව පේන්නේ කලවර නිසා අපි විදිහ බලමු පන්සල මොකක්ද කියලා. ඔයාලා මේ වටේම තියෙන මීදුම මාව කොහොමද පේන්නේ කලවරට වෙන්නේ. මේ පන්සල මහා ලස්සනයි. මේ ළඟදී හදලා ඒවා. මම දන්නේ ළඟදී හදපු පන්සලක් නෙවෙයි. ඒ තමයි. අපි ඉඳලා බලමු මොන වගේද කියලා. Yang sedang berada di
ඉතින් ගයිස් ඔන්න ඔය විදිහට තමයි මම යාළුවොත් එක්ක ගිය ඩේ ට්‍රිප් එක එන්ජොයි කරේ. එහෙනම් ගයිස් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් අදට ගිහලා එන්න ඔයාලා හැමෝටම සුබ දවසක්. Meminum arak berkonang, mengantarkan pulang bertanda bidan, rohnya putih apa nyapu.